හිරිපොද වැස්ස කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඉදස්ගේ නංගි ඩ්‍රෙස් එක කියන දෙයක් සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉදස් නංගි එක්ක නිවඩු දවසේ බීච් එකට ගියා. මොකද නංගිත් ආසයි මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න. ඉදස්ගේ අතීත මතක ගොඩක්ම රැඳිලා තියෙන්නේ මේ මුහුදු වෙරළත් එක්ක. මුහුදට ගියාට පස්සේ මුහුදු වෙරළේ ඇවිදිද්දී එයාට එයාගේ අතීතය මතක් වෙනවා. මොකද ඉදස් ආත්මී එක්ක ගත කරපු ඒ සුන්දරම ළමා කාලේ පාසලේ අවසාන අවුරුද්දේ බොහොම සතුටින් හිටියා. ඔහුට නැවත නැවතත් මතක් වෙනවා. ඉතින් ආත්මී මේ වෙද්දී ගොඩක් කාලයකට දැකලත් නැහැ. ඉතින් ඒ මතකත් එක්ක ඒ තාම කවදා හරි ආත්මී එවි කියලා බලාපොරොත්තුවෙන් ඉදස් පස්තැවි ඉන්නවා. ඉතින් ආත්මිත් එහෙමයි. කවදා හරි දවසක මේ බබාගේ තාත්තව මුණ ගැහිවි කියලා විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් නංගි අයිස්ක්‍රීම් කන්න යද්දී දකින්නවාර ඔෆිස් එකේදී දැක්ක චූටි බබාව. ඉතින් එයා ඇත්තටම දන්නේ නැහැ ඒ කාගේ කවුද කියලා. නමුත් ඒ බබාව හොඳට මතකයිනේ. ඉතින් ඒ නිසා ඇවිල්ලා අයියා එක කියනවා, අයියා අර ඔෆිස් එකේදී හම්බුණු චූටි බබාව, අර ටේබල් එක උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න බබාව මම දැන් බීච් එකේදී දැක්කා. නැන්දා කෙනෙක් එක්ක ඉන්නවා. ඉතින් ඒ හින්දා එහෙම කිව්වට පස්සේ දෙන්නත් එක්ක ඉක්මනින්ම බීච් එකේ හෙව්වත් හොයා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ආත්මී ඒ වෙද්දී බබයි අක්කයි ඒ අයියයි එක්ක බීච් එකෙන් ගිහිල්ලා. ඉතින් ඒ හින්දා ඇත්තටම තිදස්ට මේ වෙලාවේ මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් එයා ඇත්තටම මේ චූටි බබාට හරිම ආදරේ. එයා දන්නේ නැහැ මොන වැදීමක් හින්දාද මේ තරම් ආදරයක් සෙනෙහසක් දැනෙන්නේ කියලා. ඇත්තටම තිදස් දන්නේ නැහැ ඒ ඉන්නේ එයාගේම දරුවා කියලා. ඉතින් ඉදිරියේදී මේ නංගි කියපු දේත් එක්ක ඔෆිස් එකේ ගිහිල්ලා මේ චූටි බබා ගැන හොයන්න තීරණයක් අරගන්නවා. ඉතින් ඇත්තටම හැමෝගෙන්මත් අහන්නේ ඒ චූටි බබා ආවේ නැද්ද කියලා. කොහොම වුණත් එදා චූටි බබාව එක් කරගෙන ඉන්නේ නැහැ. මොකද ඔලිවියා කිව්වානේ චූටි බබා එක් කරගෙන එන්න එපා කියලා. ඒ නිසා තමයි එක් කරගෙන එන්නේ නැතුව එන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී ඔෆිස් එකේදීම මේ අය මොන ගෙහෙවිද කියලා තමයි මගේ නම් විශ්වාසය. ඉතින් ඔයාලට සුබ දවසක්.